හරි 7 day free trial එකෙන් පස්සේ ඔයාට මාසිකව ඩොලර් 5ක් නැත්නම් රුපියල් 1450ක් වගේ සුළු මුදලකට මේ ඇප් එක දිගටම යූස් කරන්න පුළුවන්. ඒ වගේම monthly payment active කරාට පස්සේ ads play වෙන්නෙත් නැහැ. ඒ වගේම ඔයා කාඩ් එක ඇඩ් කරාට පස්සේ හැම මාසෙකම ඔටෝමැටිකලිම payment එක charge කරගන්න වගේම ඔයාට ඕනි වෙලාවක කාඩ් එක රිමූව් කරගන්නත් පුළුවන්. හරි අපි දැන් බලමු කොහොමද කාඩ් එකෙන් ඇඩ් කරලා payment කරන්නේ කියලා. ඔයාට මුලින්ම කරන්න තියෙන්නේ මේ යට තියෙන get started button එක ක්ලික් කරන එක. ඔයා මේකට ඇඩ් කරන කාඩ් එක ඔන්ලයින් පේමන්ට් ඇක්ටිව් කරලා තියෙන්න ඕනි. ඕපන් වෙන මේ පේජ් එකකින් name on card කියන තැනට බැංක් කාඩ් එකට අදාළ බැංක් account එක දීලා තියෙන ඔයාගේ නම දෙන්න. මම මෙතනට DM කසුනි තක්ෂිලා කියලා දෙන්නම්. ඊළඟට ක්‍රෙඩිට් කාඩ් නම්බර් කියන තැනට ඔයාගේ කාඩ් නම්බර් එක දෙන්න. ඊළඟට මේ CVV කියන තැනට කාඩ් එක පිටිපස්සේ තියෙන මේ නම්බර් එක දෙන්න. ඊළඟට මේ expiry කියන තැන කාඩ් එකේ expire date එක දෙන්න. මේ date එක කාඩ් නම්බර් එකට යටින් valid through කියලා බලා ගන්න පුළුවන්. මම expire date එක 11 වෙනි මාසේ ඊළඟට ඇලහිරක් ඊළඟට year එක 26 කියලා දෙන්නම්. ඊළඟට මේ යට තියෙන pay button එක ක්ලික් කරන්න. ඊළඟට done දෙන්න. හරි ඊළඟට අපි බලමු කාඩ් එක රිමූව් කරන්න කොහොමද කියලා. ඔයාට කරන්න තියෙන්නේ ප්‍රොෆයිල් ටැබ් එකට ගිහින් මේ සබ්ස්ක්‍රිප්ෂන් තියෙන එකට ඉදිරියෙන් තියෙන cancel button එක ක්ලික් කරන එක. එතකොට ඔයාට මෙහෙම confirm box එකක් open වෙනවා. මේකෙන් කියන්නේ ඔයා කාඩ් එක cancel කරාට පස්සේ මේ app එක තවදුරටත් use කරන්න බෑ. ඒත් ඔයාගේ details අපි save කරන් තියාගෙන ඉන්නවා. ඒ වගේම cancel කරාට පස්සේ තවදුරටත් මේ කාඩ් එකෙන් payments ගන්නෙ නෑ. ඉතින් ඔයාට ආයේ ඕනිම වෙලාවක මම කලින් කිව්වා වගේ කාඩ් එකක් ඇඩ් කරලා ආයේ මේ ඇප් එක යූස් කරන්න පුළුවන්. ඉතින් ඔයා මේ කන්ඩිෂන් වලට ඇග්‍රී නම් මෙතන මේ තියෙන understood and I agree කියන තැන ටික් එකක් දාලා කැන්සල් දෙන්න.